ආයිබෝන් යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් ගොඩක් අය මං අහලා තිබුණා දැන් රංගපාන වැඩවලට යන්නේ නැද්ද කියලා. ඇත්තටම යන්නේ නැතුව නෙවෙයි යනවා. ජොබ් එකත් එක්ක තමයි මම රංගනේ යෙදෙන්නේ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් අර රැකියාවේ නිවාඩු ගන්න පොඩි ප්‍රශ්න ටිකක් තියෙන ගන්න බැරි කමක්. ඒ හින්දා තමයි පොඩ්ඩක් රංගනේ පැත්තට යමු වෙලා වැඩ කරන්නේ නැත්තේ. ඉතින් ඉදිරියේදී එන මාසේ ඊළඟ මාසයේ වගේ සාමාන්‍ය වැඩ ටිකක් එයි. මොකද කරපුවා ගිය අවුරුද්ද කරපුවා තියෙනවා එන්න. ඉතින් ඒවත් එක්ක හෙමින් යන ගමනක් තමයි ඉතින් කලා ගමන මගේ. එහෙනම් ඉතින් මම හැමෝටම කියන්න තියෙන මට මේ වීඩියෝ එකෙන් ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම සමහර අය මම ගැන හොයලා බලන මෙසේජ් එකක් දාලා සමහර මෙසේජ් එකක් හරි දාලා කොහොමද හොඳින්ද ඒ වගේ අහනවා. ඉතින් ඒගොල්ලොන්ටත් මට එකින් එක රිප්ලයි කරන්න ඇත්තටම මේ ටයිම් එකක් නැති නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හැමෝටම මම ගැන හොයලා බලන වචනකින් හරි මට උදව් කරන හැමෝටම ගොඩාක් තෑන්ක්ස් කියලා කියන මේ වෙලාවේ. ඉදිරියේදී කොහොමත් නිර්මාණ කීපයකට සම්බන්ධ වෙන බලාපොරොත්තුවක් තියෙනවා. මියුසික් වීඩියෝත් මගේ ඉස්සරහදී දෙකක් වගේ එන්න තියෙනවා. ඉතින් ඒවත් එක්ක ජොබ් එකේ වැඩත් කරගෙන හොඳින් ඉස්සරහට යන තමයි බලාපොරොත්තුව. හිමින් යන ගමනක්. ඉතින් මගේ ඇත්තට මගේ අර කායකවත් තරගයක් නැතුව මම හිතන තරගයක් නැතුව ගමනක් ගියොත් ඒ කියන්නේ ඒක හොඳයි සුන්දරයි සහ දිනන්න පුළුවන්. ඒ කියන්නේ තරගයක් නෑ කායිකව. නමුත් හිමින් ගමනක් ගියොත් කවදා හරි දවසක ජයග්‍රහණයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා මම හිමීට යන ගමනක් මේක. කාත් එක්කවත් න්‍යා රංගපානවා අර මේක ඉන්නවා එහෙම කියලා නෑ. මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඇත්තට මගෙත් එක්ක මුල් කාලේ රංගනයට යෙදුණ කට්ටිය දැන් අද හොඳ තැන් වල ඉන්නවා. ඒගොල්ලෝ කතා බහ කරන මගෙත් එක්ක. ඉතින් ඒ මම ගොඩක් සතුටුයි. ඉතින් මොකද මගෙත් එක්ක හිටපු යාළුවෝ අර තැනක ඉන්නේ ගැන හිතලා සහ ඉතින් මමත් හිමින් යනවා. ඉස්සරහට බලමු අපි වැඩ ටිකේදී හම්බෙමු. මම හැම වැඩක්ම ඇත්තටම YouTube එකේ TV එකේ ගිය නාට්‍ය කවුරුත් දන්නවා YouTube එකේ යනවා link එක. හැබැයි මම හැම වැඩකම link එක උනත් මම share කරන්නේ නැහැ මගේ social එකේ. මොකද වෙලාවකුත් නැහැ. අනිත් එක ඉතින් මම හැම වැඩක්ම එහෙම දාන්න මට time එකකුත් නැති හින්දා. ඉතින් ඉදිරියේදී මම music video දෙක වගේ සම්බන්ධව වැඩ කරා. ඒවා අනිවාර්යෙන්ම මම ඔයගොල්ලන්ට බලන්න දාන්නම්. එහෙනම් හැමෝටම ගොඩාක් ආදරේ. මම ওই චූටි කලාකරුවෙකුට ඔයාලා මේ දෙන ආදරේට ඇත්තටම ගොඩාක් thank you.